හලෝ ලස්සන ළමයෝ. ඉතින් ඔයාට කොහොමද? ඔයා සතුටින් ඇති කියලා මම හිතනවා. ඔන්න අදත් හරිම ලස්සන දවසක් බ්ලොග් එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි එන්ගේජ්මන්ට් එකට යන්න මේ ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඉතින් මගෙත් එක්ක යමු අද දවස කොහොමද ගෙවුනේ කියලා බලන්න. ඉතින් ළමයි මෙන්න මේ වීව් එක නම් මේ හොටෙල් එක මාරම ලස්සන වීව් එකක් තියෙන තැනක්. ඔයාලා බලන්න ඉස්සරහට මගේ බ්ලොග් එක අන්තිම වෙනකම්ම. හරිම ලස්සන තැනක් මෙතන. බෝල්ගොඩ තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. බෝල්ගොඩ 360 කියන හොටෙල් එකේ තමයි මෙන්න මේක තිබුණේ. ඉතින් ඔයාලට ඔයාලගේ ආදරණීය ලස්සන දවසක් ලස්සන කරගන්න එන්ගේජ්මන්ට් එකක්, වෙඩින් එකක්, බර්ත්ඩේ පාර්ටි එකක් අරගන්න හරිම ලස්සන ප්ලේස් එකක් තමයි මෙන්න මෙතන බෝල්ගොඩ මේ 360 හොටෙල් එක කියලා කියන්නේ. ඉතින් අපි යමු මගත් එක්ක ඉස්සරහටම වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා බලන්න. Rusty swing, a quiet breeze, those of us in only. Every heartbeat, every cry. ඉතින් ළමයි ඔන්න අපි කාලා ඉවරයි. ඔයාලා මොකක්ද ආදරය ගැන හිතන්නේ? ආදරය කියලා කියන්නේ දෙන්නට දෙන්න තියෙන වැරදි අඩුපාඩු ටික හදාගෙන දෙන්නත් එක්ක එකට ඒ වැරදි අඩුපාඩු ඉවසගෙන හදාගෙන ඉස්සරහට යන්න තියෙන හැකියාව තමයි ආදරය කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් ඒ තරමට ඔයාගේ හිතට දැනෙච්ච කෙනා මතක් වෙනකොට ඔයාගේ ඔළුවට දැනෙන හැඟීම මොකක්ද? ඒ කෙනත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න යනකොට කොච්චරනම් හිතට සතුටක් දැනෙනවද? ඔයාලා අහලා ඇති මෙන්න මේ විදිහ වචන ටිකක්. නුඹ නොමැතිලා අසලින් දැවටෙන අමන සුළඟක් මට සැනසුමක් නොදේ. හිත නොහුලනා මතකෙක පැටවයි ගෙවෙන දිවේ මට හිස් බවක් දැනේ. ඉතින් කවුරු දන්න ආදරණීය නූතන යුගයේ ගායකයෙක් වන මිහිරන් තමයි මේ ලස්සනම ලස්සන තමයි මේ ලස්සන අපේ කපල් එක. ඉතින් ආදරේ නිදහස සතුට රැඳෙන තැන්වල හැමෝම ජීවත් වෙන්නේ හරිම සතුටින්. ඉතින් ලස්සන නංගි මල්ලි ඔය දෙන්නගේම ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා. ඉතින් මේ සියවසේ ඔය දෙන්නගේ වගේ ලස්සන ආදරයක් ලැබෙනවා කියලා කියන්නේ ඇත්තටම ඒක හරිම වාසනාවක්. ඉතින් ඔය දෙන්නට ඒ වාසනාව උරුම වෙලා තියෙනවා. ජීවිතයේ තියෙන තුරාවටම ඒ ආදරේ ඒ විශ්වාසය ඒ සැනසීම ඔය දෙන්නගේ හිත්වල රැඳිලා තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හරිම ලස්සනයි මේ අපේ ලස්සන කුරුළු ජෝඩුව. ඉතින් මේ ඒ දෙන්නගේ හරිම ලස්සන ඩාන්ස් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් විවාහය කියලා කියන්නේ දෙන්නෙක් අතර සිද්ධ වෙන එක්තරා ආකාරයක ගනුදෙනුවක්. ඉතින් ඒ ගනුදෙනුව හරියට සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන්ම ගැඹුරු ආදරයක් තියෙන්න ඕන. ඉතින් මේ වාසනාව අපේ නංගිට ලැබිලා තියෙනවා. ඉතින් මේ අපි විශ්වමටපු වෙලාව තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් හරිම ලස්සන දවසක් මේ විදිහට ගෙවිලා ඉවර වුණා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ආදරේ හැමෝටම.